මොකද්ද මෙන්න මේ මේක මම කියන්නේ ප්‍රාග්ධන විවිධ ස්වරූප අපි ඉස්සෙල්ලා හදා ගන්න මොකද්ද ඔන්න කතාවන ස්ථාර ප්‍රාග්ධන මේ ස්ථාර ප්‍රාග්ධන මත තියාගන්න සාමාන්‍යයෙන් දිගු කාලයක් පවතිනවා ඒ කියන්නේ මේක ආර්ථිකයේ නිෂ්පාදන ශක්තිය කියලා නම් වන්නේ හොඳට මතක තියාගන්න මේ ස්ථාර ප්‍රාග්ධනය උදව් වෙන්නේ ආර්ථිකයේ නිෂ්පාදන ශක්තියට නිෂ්පාදන ශක්තිය ධාරිතාව වැඩි කරන මේ ස්ථාර ප්‍රාග්ධනය නිෂ්පාදන වියලි සඳහා අඛණ්ඩව දෙවි හැකි කල්පවතින ප්‍රාග්ධනවත්කම් වන කර්මාන්තශාලා යන්ත්‍රෝපකරණ ගබඩා වැනි ස්ථාර ප්‍රාග්ධනයේ වේ මේවා දිග ස්ථාර ප්‍රාග්ධනයේ භාවිතයට ගැලෙන කාලය ඒ කියන්නේ ප්‍රාග්ධනයේ මම කියන්නේ නැහැ ජීවිත කාලය මුළුල්ලේ නෙමෙයි කියන්නේ අපි ජීවත් වෙනකම් මේ ප්‍රාග්ධන උපකරණ සමහර ඒවා නැහැ ඒතර මේක තීරම තමයි භාවිතයට ගන්න පුළුවන් කාලය තීක්ම ළමයි ප්‍රතිලාභ හිමි වෙන එක කියන්නේ උතන මේ වෙන්නේ වචන මත කියන්නේ භාවිතයට ගැනෙන කාලය නැතුව මේ හැම මරණකම්ම කියන එක නෙමෙයි සමහර මරණකම් වුණත් යන්ත්‍ර දෙන සමහර වෙදී කැඩෙනවනේ දී භාවිතයට කරන කාලය මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් කරුට හිමි එයා භාවිතා කරන දෙයක්ම මරණකම් භාවිතා කරලා මරණකම් හම්බ වෙනවා නැත්නම් ඊට කලින් මේ යන්ත්‍රය කරනවා ඒ 18 දක්වා මෙයාට ප්‍රතිලාභ ටික හම්බ වෙනවා හරිද ඊළඟ වැදගත් දේ මෙන්න සංසරණ නැත්නම් ප්‍රධානම කියන අපි මේකට කාරක ප්‍රාග්ධනය කියලා. ඒතකොට මේක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය තොග අර්ධ නිමි ද්‍රව්‍ය මේක මතක තියාගන්න අනිවාර්යයෙන්ම. කාරක ප්‍රාග්ධනය මොනවද? අමුද්‍රව්‍ය තොග අර්ධ නිමි ද්‍රව්‍ය තොග මේ නිෂ්පාදන වෙමින් පවතින මේ බලා ගන්න අපි ඉස්සල්ලාම කතා කරේ ස්ථාර ප්‍රාග්ධන මේක කියන්නේ කල්පවතින ප්‍රාග්ධන වත්කම්. හරිද? ඒතර අඛණ්ඩව දා මේක අඛණ්ඩව දා ගන්න ළමයි ඈ. මේ බලා ගන්න මේ වාක්‍යයේ මේ ප්‍රාග්ධන ස්ථාර ප්‍රාග්ධනය කියන එක අඛණ්ඩව යෙදවිය හැකි කල්පවතින ප්‍රාග්ධන වාක්‍යම. කියන්නේ අඛණ්ඩව නැවත ගන්න පුළුවන්. හරිද? හැබැයි බලන්න කාරක ප්‍රාග්ධන නැත්නම් සංසාර ප්‍රාග්ධනය කියලා කියන්නේ යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය තොග අර්ධ නිමි ද්‍රව්‍ය තොග ඊළඟට මේ ඔය නිෂ්පාදන වෙමින් පවතින භාණ්ඩ හා බෙදා හැරෙන සූදානම් නිමි භාණ්ඩ ඒ වාක්‍ය සමහර වෙලාවට පැටලෙන්න පුළුවන් එහෙනම් ඒතර සංසාර ප්‍රාග්ධනයේ පළවෙනි එක මොකද්ද අමුද්‍රව්‍ය තොග දෙවෙනි එක අර්ධ නිමි ද්‍රව්‍ය තොග තුන්වෙනි එක මොකද්ද මෙන්න මේ සම්පූර්ණ කැලේ මේක මටත් නිකන් මේ හොයන්න මට එකපාරම නිමි භාණ්ඩ සරලව කිව්වොත් මොකද්ද ඔය නිමි භාණ්ඩ ළමයි සරලව කිව්වොත් නිමි භාණ්ඩ ඔය තියෙන්නේ ඔයාලට පේනවා සරලව කිව්වොත් මොකද්ද නිමි භාණ්ඩ ඒතර භාණ්ඩ තුනයි තියෙන්නේ ඔයාලා මතක් කරගන්න ආයි කියන්නම් මම මොකද්ද ඔයාලට මම ඔන්න පොඩ්ඩයි පැන්සලෙන් පෙන්නන්නම් දැන් වෙනස බලා ගන්න හරිද එනවා ඉස්සලාම නමුද්‍රව්‍ය තොග ඊළඟට අර්ධ ද්‍රව්‍ය නැත්නම් අර්ධ නිමි ද්‍රව්‍ය තොග හරිද ඊළඟට නිෂ්පාදනයේ වෙමින් පවතින භාණ්ඩ බෙදා හැරීමේ සූදා එච්චර ඕනේ මොනවද අවසාන එක නිමි භාණ්ඩ හරිද එතකොට මෙතන තුනක් තියෙනවා ඒතර හොඳට මතක තියාගන්න මේක ළමයි දැන් ස්ථාර ප්‍රාග්ධනය නම් මොකක්ද ආර්ථික නිෂ්පාදන ශක්තිය නැත්නම් ධාරිතාව කියලා නම් වන්නේ මේක ප්‍රධාන වශයෙන් මේ උපකාර වෙන්නේ මේක වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න තමයි මේක ඕනේ මොකද්ද නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න තමයි මේක ප්‍රධාන වශයෙන්ම ඕනේ ඒ කියන්නේ ඔයාලට අපේ නෝට් එකේ තියෙනවා ඕනම මේක කියන්නම් ඔයාලා නෝට් එකක් දාගන්න ඔන්න මම කියන අපේ නෝට් එකේ තියෙන එක කල්ප අර ස්ථාරවත්කම් කියලා කියන්නේ කල්පවත්නා ස්ථාවරවත්කම් ස්ථාර ප්‍රාග්ධනය හැඳින්වේ ස්ථාර ප්‍රාග්ධනයේ දිගු කාලින ප්‍රතිලාභ ඇති කරයි උදාහරණ සෙට් එක අවුලන්නේ ඊට පස්සේ ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහය ලබා දී කියන්නේ ජීවිත කාලය මුළුල්ලේම භාවිතා කරනවා මෙතන තියෙනවා ඒ හරියට මේ තියෙන්නේ ඒ කියන්නේ භාවිතයට ගණන කාලය මුළුල්ලේම ඒ කියන්නේ ජීවිත කාලය කියලා මෙතන කියන්නේ යන්ත්‍රයේ ජීවිත කාලය නැත්නම් මේ අපේ ජීවිත කාලය නෙමෙයි අපි මරණකම් එක යන්ත්‍රයක් හිතන්න අපි මොකක් හරි යන්ත්‍රයක් ගත්තට පස්සේ ඒක මැරෙනකම්ම තියෙන්නේ නැහැ නේ ළමයි. සමහර ඒවා තියෙන්න පුළුවන් සමහර ඒවා නැහැ. ඉතින් හරිද? එතන කියන්නේ ප්‍රධාන වශයෙන් මොකද්ද? මේ යන්ත්‍රය භාවිතයට ගන්න. නැත්නම් යන්ත්‍රයෙන් වැඩ කරන්න පුළුවන් ජීවිත කාලය මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් වලට හම්බ වෙනවා. ඊළඟ මේ මූර්තයි මතක තියාගන්න වැදගත්ම දේ මොකද්ද? ආර්ථිකයක නිෂ්පාදන ශක්තිය. ඒතර මේකේ ප්‍රධානම විස්තරවත්කම් වල මේ අවශ්‍ය වෙන්නේ ඇයි? ආර්ථිකයක නිෂ්පාදන ශක්තිය හෙළනන් වීමට. ඒක ඇති. ඊළඟ මොකද්ද අපි කතා කරේ? කාරක ප්‍රාග්ධනය.
එතකොට ස්ථාර ප්‍රාග්ධනය නම් මොකද්ද? දිගු කාලින ප්‍රතිලාභන ළමයි. ඒවා දිගු කාලීන. නැත්තම් භාවිතයට ගන්න ජීවිත කාලේ භාවිතයට ගන්න කාලය මුළුල්ලේම ඒකේ ප්‍රතිලාභ හම්බ වෙනවා. හැබැයි මේ අරක නැත්තම් සංසාර ප්‍රාග්ධනයේ හම්බෙන්න ළමයි ප්‍රධාන වශයෙන්ම කෙටි කාලීන ප්‍රතිලාභ. ඒතර මේකට උදාහරණ තුනයි තියෙන්නේ. මොනවද? අමුද්‍රව්‍යතක, අර්ධ නිමිද්‍රව්‍යතක සහ නිමි භාණ්ඩ විතරයි. එතකොට ඊළඟට මතක තියාගන්න මේකේ ළමයි බොහෝ විට කෙටි කාලේ ප්‍රතිලාභ ලබා දෙන නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරන භාණ්ඩ තොග තමයි ඔය අමුද්‍රව්‍ය තොග, අර්ධ නිමි ද්‍රව්‍ය තොග, නිමි භාණ්ඩ කියලා කියන්නේ. ඒතර මතක තියාගන්න හොඳම දේ තමයි මේක මොකද්ද? කෙටි කාලේ ප්‍රතිලාභ. ඊළඟට මේකේ වැදගත්කම තමයි මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේවා ගන්න. හරි. මේ තියෙන්නේ මේවා නිෂ්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යාමටත් රටක ඉදිරි නිෂ්පාදන සැලසුම් කර ගැනීමටත් වැදගත්. හැබැයි මේ නිෂ්පාදන ශක්තිය කොහොම වෙන්නේ? ශක්තිය වර්ධනය වෙන්නේ මොකද? ස්ථාර ප්‍රාග්ධන. හරි. ඒත් අපි ඊළඟ කොටසට යමු බලන්න. ඊළඟ මොකද්ද ඊළඟ ස්වරූපය? ආර්ථික භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාරීමේ ක්‍රියාවලිය පහසු කරන ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථික පොදුකාර ප්‍රාග්ධන ලෙස හැඳින්වේ. මේවා සරලව මොකද්ද මතක තියාගන්න. යටිතල පහසුකම් කියලා කියන්නේ ආර්ථික පොදුකාර ප්‍රාග්ධනයට. ආයෙ මම කියන්නම් යටිතල පහසුකම් කියලා හැඳින්වුවත් කියනවාද? ආර්ථික පොදුකාර ප්‍රාග්ධන. හිමින් කියව ගන්න. ඊළඟ මතක තියාගන්න මේ සමාජ පොදුකාර ප්‍රාග්ධන. හරිද? මේ සමාජ පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවන් සපුරා සදා යොදා ගන්න ලබන සේවාවන් නේ. ඒක මතක තියාගන්න. මේ පොයින්ට් එක මේ සමාජ පොදුකාර ප්‍රාග්ධනයේදී මේ සේවා සම්පාදනය කෙරෙන ප්‍රාග්ධන භාණ්ඩ තමයි සමාජ පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රාග්ධන උපකරණ හදන්නේ සේවා සඳහා. මිනිස් අවශ්‍යතා සහ අවශ්‍යතා සපුරා යොදා ගන්න සේවාවන්. ප්‍රධාන වශයෙන් මොනවද? දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්න සේවා තියෙන අධ්‍යාපනයේ සෞඛ්‍යයනේ. ඒතර අධ්‍යාපන ශාස්ත්‍රයේ පාසල් ගොඩනැගිලි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් ගොඩනැගිලි, ශල්‍යාගාර, වෛද්‍ය පරීක්ෂණාගාර උපකරණ වෙන කුණු කසල ඉවත් කිරීම නල පද්ධති ඔක්කොම මොනවද? සමාජ සුබසාධන අන්න ඒවා. නැත්තම් අවශ්‍යතාවන් සපුරා යොදවන සේවාවන්. ඒ සේවාවන් මේ සඳහා නැත්තම් ඒවා කරගෙන යන්න සම්පාදනය කරන ප්‍රාග්ධන භාණ්ඩ තමයි සමාජ පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ. මතක තියාගන්න හොඳට. ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ යටිතල පහසුකම්. සමාජ පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ අවශ්‍යතාව කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවල සේවා සයිඩ් එක තියෙන. මේ සේවා සඳහා බිහි කර ඇති ප්‍රාග්ධන භාණ්ඩ තමයි මෙතන අදහස් වෙන්නේ. කියන්නේ මේකේ මූලික පරමාර්ථය සේවා සඳහා බිහි කර ඇති ප්‍රාග්ධන භාණ්ඩ. ඒ කියන්නේ ආයෙත් කිව්වොත් ආර්ථික පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ යටිතල පහසුකම්. සමාජ පොදුකාර ප්‍රාග්ධනය කියලා කියන්නේ සමාජ උපසාධන සාමාන්‍ය මේ පැත්තත් ආවරණය වෙනවා. මේ පැත්ත අනිවාර්යෙන් ආවරණය වෙනවා. ඊළඟට මේ සේවාවන් සම්පාදනය සඳහා කෙරෙන ප්‍රාග්ධන භාණ්ඩ තමයි මෙන්න මේකේ ප්‍රධානම දේ. ඊළඟ බලමු මොකක්ද තියෙන්නේ කියලා අපි. ශ්‍රමිකයන් වෘත්තිකයන් තුල වඩාත් ඵලදායී වීමට උනන්දු වන්නා වූ අධ්‍යාපනයේ පුහුණු පරිශ්‍රණය අධ්‍යක්ීම් හා සෞඛ්‍ය තත්ත්වයේ මේ වයින් සිදුම් ලත් ශ්‍රමයේ නිපුණතාව මානව ප්‍රාග්ධන සමහිදින්නේ නැත්නම් අපි කියන මොකද්ද? ආයෝජනය මගින් නිපුණත්වයට පත් කර ගන්නාද ශ්‍රමය. නැත්නම් මතක තියාගන්න සාමාන්‍යයෙන් ඔය වෛද්‍යවරයා වැටෙන්නේ ළමයි ශ්‍රමයට. විශේෂඥ වෛද්‍යවරයා වැටෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මානව ප්‍රාග්ධනයට. හේතුව දැන් සාමාන්‍යයෙන් ඔයාලා කැම්පස් ගිහිල්ලා වෛද්‍ය උපාධිය ගත්තේ වෛද්‍යවරයානේ. හැබැයි ඔයාලා සල්ලි වියදම් කරලා තව ඉහළට ඉගෙන ගත්තොත් තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ. එතකොට ඔයාලට මම අර කෙටි නිර්වචනයක් මොකද්ද? ආයෝජනය මගින් නිපුණත්වයට පත් කර ගන්නා ශ්‍රමයනේ. ඒ කියන්නේ මොකද්ද? ඔයාම වියදම් කරලා ඔයාගේ දියුණුව සඳහා තමයි මේක කරන්නේ. අර සමාජයට ගොඩක් සමාජයට ලොකු සේවාවක් වෙනවා. හැබැයි ඔයාගේ පරමන මොකද්ද? අරමුණ මොකද්ද? තමන්ම වියදම් කරලා තමන්ට මේක ප්‍රතිලාභ. ඒක කියන්නේ ආයෝජනය මගින් නිපුණත්වයට පත් කර ගන්නා ශ්‍රමය කියන්නේ. ඒතර ශ්‍රමයේ වෛද්‍යවරයා ශ්‍රමය හැබැයි විශේෂඥ වෛද්‍යවරයා කවුද? මේ මානව ප්‍රාග්ධනය. බෑ ප්‍රශ්නයක් ඇහුවොත් මේ ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය වෙනස මොකද්ද? ප්‍රාග්ධනය කියලා කියන්නේ ළමයි සජීවී. සජීවී නෙමෙයි අජීවී සෝරි. ප්‍රාග්ධනය කියලා කියන්නේ අජීවී. කියන්නේ අල්ලන්න කියන්නේ මේ පණ කියන්නේ පණ නැහැ. ඒ කියන්නේ යන්ත්‍රයකට පණ තියෙන හැබැයි මානව ප්‍රාග්ධනය කියන්නේ මිනිහෙක්නේ. එයාට පණ තියෙනවා. ඒතර පළවෙනි එක ලියන්න පුළුවන් කොහොමද?
ප්‍රාග්ධනය ස්පර්ශ කළ හැකි නමුත් මානව ප්‍රාග්ධනය ස්පර්ශ කළ නොහැකි. ඒ කියන්නේ අර වගේ ප්‍රාග්ධනය කියන්නේ මූර්තයි භෞතිකයි. ඒක අල්ලන්න පුළුවන්. හැබැයි මානව ප්‍රාග්ධනය අල්ලන්න බෑ. විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අල්ලන්නේ කොහොමද? විශේෂඥ වෛද්‍යවරයා අල්ලන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි කතා කරන්නේ. විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අල්ලන්න පුළුවන්. සේවය අල්ලන්න බෑ. ඊළඟ ප්‍රාග්ධනය කියන්නේ අජීවි. හැබැයි මානව ප්‍රාග්ධනය මොකද්ද? සජීවි. ඊළඟ මොකද්ද? ප්‍රාග්ධනයට කරන ආයෝජනය මෙන්නව මානව ප්‍රාග්ධනයට කරන ලබන ආයෝජන අදාළ පුද්ගලයාට පමණක් සුවිශේෂයි. ඒ කියන්නේ තමන් ආයෝජනය කරගත්තොත් තමන්ට තමයි ප්‍රතිලාභය. ඒ අනිත් එක්කලා ප්‍රතිලාභ නැහැ. මම ආයි කියන්නම්. ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්. මානව ප්‍රාග්ධන ස්පර්ශ කරන්න බෑ. ප්‍රාග්ධනය අජීවී, ඊළඟ මානව ප්‍රාග්ධනය සජීවී. ඊළඟ ප්‍රාග්ධනයට කරන ආයෝජනය මෙන්නව මානව ප්‍රාග්ධනයට කරන ලබන ආයෝජනය අදාළ පුද්ගලයාට පමණක් සීමා වෙනවා. ඊළඟ මේ තියෙන්නේ වැඩි දියුණු කළ ශ්‍රමය වූ මානව ප්‍රාග්ධන නිදසුන් වන්නේ සැලසුම් ශිල්පී වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු, පුහුණු ගුරුවරු, විශේෂඥ වෛද්‍යවරු. හරිද? ඊළඟ මෙතන මේ කතා වුන් නැති එකක් තියෙනවා. ඒක තමයි ඔය සමාජ ප්‍රාග්ධනය හා ස්වභාවික ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මොකද්ද? පුද්ගල කණ්ඩායම් වල එකමුතු වලින් බිහි වෙන කණ්ඩායම් ශක්තිය. උදාහරණ කියලා කිව්වොත් මරණාධාර සමිතිය ලගා තියෙන නෝට් එක ඉව ගන්න. ස්වාභාවික ප්‍රාග්ධන මත තියාගන්න ළමයි නිෂ්පාදන යාල සඳහා යොදා ගන්න ලබන ස්වාභාවික සම්පත් විරුද්ධ ස්වභාවික ප්‍රාග්ධනය. හැබැයි වෙනින් බලලා ගන්නකො. මිනිරන් නිදිය කොහෙටද වැටෙන්නේ? භූමියට. හරිද? ඊළඟට මේ මිනිරම් පතල වැටෙන්නේ කොහොමද? ස්වභාවික ප්‍රාග්ධන. හේතුව නිදියට මිනිසා මෙදියත් වෙලා ගත්තට පස්සේ තමයි ඒක පතල වෙන්නේ. ඊළඟට ෆොස්ෆේට් නිදිය භූමිය, ෆොස්ෆේට් පතල ස්වභාවික ප්‍රාග්ධන. කනිජ තෙල් නිදිය මේ භූමිය, හැබැයි කනිජ තෙල් පතල ස්වභාවික ප්‍රාග්ධන. ගල් අඟුරු නිදිය භූමිය, ගල් අඟුරු පතල ස්වභාවික ප්‍රාග්ධන. තේරුණාද කියන එක? ඊළඟ මිනිරම් නිදිය භූමිය, මිනිරම් පතල ප්‍රාග්ධන ස්වභාවික ප්‍රාග්ධන. හරි? අපි ඒ ටික අපි කතා කරා. එතකොට ඒ ටික හොඳට මතක තියාගන්න. ඊළඟ මෙන්න මේ හරිය නෝට් එකක් තියෙනවා මම ඊළඟෙන් කතා කරනවා. පොඩ්ඩක් විවසා ගන්න තියෙනවන්නේ. විවසාක කතා කරමු. හරි. කට්ටියට මහන්සි නැතුව ඇති කියලා අපි මේ හිතනවා. හරි. මෙතන මේ පොඩි මේ එක්ස්ට්‍රා එකක් තියෙනවා. මම ඒක වෙනම කියලා දෙනවා මේ ඉතුරුම සම්බන්ධයෙන්. හරිද? මේක මේ තව තියෙනවා මේ ආර්ථිකයේ පවත්න ස්වාභාවික සම්පත් ස්වාභාවික ප්‍රාග්ධන හඳුන්වනවා. මේ දුසුන් තියෙනවා බලා ගන්න. මම ආයේ ඒක පැහැදිලි කරන්නේ පැහැදිලි කරා. ස්වාභාවික ප්‍රාග්ධන සුලභ වීම ආර්ථික